සුබ දවසක් වේවා සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ සිතමිනි YouTube channel එකත් එක්ක. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්නේ 7 වසර ඉතිහාසය පස්වෙනි පාඩම යුරෝපයේ පැරණි ශිෂ්ටාචාරය. මගේ යාළුවෙක් ඉල්ලලා තිබ්බ මේ පාඩම ඕනි කියලා. ඉතින් මම අද ඔන්න ඔයාලට මේ පාඩම ගෙනාවා. හරි, අපි මේ පාඩමම සම්පූර්ණ වීඩියෝ එකකින් කතා කරන්නේ නැහැ. කොටස් වීඩියෝ කිහිපයකින් මේ පාඩම කතා කරමු. මුලින්ම අපි මෙම ශිෂ්ටාචාරය, ග්‍රීක ශිෂ්ටාචාරය පිහිටීම බලමු. බටහිරින් අයෝනියානු මුහුදට, නැගෙනහිරින් ඊජියන් මුහුදට මැදිව මධ්‍යධරණී මුහුදට නිරාපිහිටි අර්ධද්වීපය සහ දකුණින් ක්‍රීට දූපත ඇතුළු දූපත් සමූහය මුල් කරගෙන ග්‍රීක ශිෂ්ටාචාරය බිහි වුණා. මෙම දූපත් අතරින් විශාලම දූපත ක්‍රීට දූපත. මෙම ශිෂ්ටාචාරයේ අභිවෘද්ධියට හේතු වන කරුණු තමයි ඔලිම්පස් කඳුවැටි අතරින් ගලා බස්නා ජල මාර්ග, සෞම්‍ය දේශගුණිය, කඩතුළුව වෙරළාශ්‍රිත පිහිටි ස්වභාවික වරාය. එහෙනම් දැන් අපි ග්‍රීක ශිෂ්ටාචාරය ආරම්භය බලමු. ක්‍රීට දිවයින මුල් කරගෙන ග්‍රීක ශිෂ්ටාචාරය බිහි වුණා. එනම් ග්‍රීක ශිෂ්ටාචාරයේ බිහිවීමට පෙර ක්‍රීට දිවයින මුල් කරගෙන මිනවින් ශිෂ්ටාචාරය පැවතුණා. විවිධ ගෝත්‍ර සහ ජන කණ්ඩායම් පැමිණීමෙන් එම ශිෂ්ටාචාරය පරිහානියට පත් වුණා. එහෙත් එම ගෝත්‍ර සහ ජන කණ්ඩායම් කුඩා ගම්මාන පිහිටුවා ගැනීමෙන් ග්‍රීක ශිෂ්ටාචාරය බිහි වෙනවා. ක්‍රිස්තු පූර්ව 700 පමණ වන විට මෙම ගෝත්‍ර සහ ජන කණ්ඩායම් පිහිටුවාගත් කුඩා ගම්මාන නගර රාජ්‍ය බවට පත් වෙනවා. ග්‍රීසියේ එම නගර රාජ්‍ය පෞර රාජ්‍ය කියලා හඳුන්වනවා. මෙම ග්‍රීසියේ පෞර රාජ්‍ය අතුරින් ඇතැන්ස් සහ ස්පාටා ප්‍රධාන නගර රාජ්‍ය වෙනවා. මෙම පෞර රාජ්‍යවල කැපී පෙනෙන ලක්ෂණ ජනගහනයේ සීමිත වීම, භූමි ප්‍රදේශය කුඩා වීම, පුරවැසියන්ට පමණක් දේශපාලන අයිතිවාසිකම් ලැබීම. පෞර රාජ්‍යවල විශේෂයෙන් ඇතැන්ස් රාජ්‍යයේ පුරවැසියෝ එක් තැනකට රැස් වී සාකච්ඡා කර දේශපාලන තීරණ ගත්තා. මෙසේ පුරවැසියන් තමන්ම පාලන කටයුතු වලට සම්බන්ධ වීම ඍජු ප්‍රජාතන්ත්‍රවාදය කියලා කියනවා. මේ වර්තමාන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට අවශ්‍ය පදනම වැටුණා. පෙරික්ලිස් නම් පාලකයාගේ කාලයේ විශේෂයෙන් ඇතැන්ස් රාජ්‍යය ග්‍රීසියේ ස්වර්ණමය යුගය කියලා හඳුන්වනවා. කෙසේ වෙතත් ග්‍රීසියේ ජනතාව එකිනෙකා අභිබවා යාමට කටයුතු කිරීමෙන් එයින් ප්‍රයෝජනගත් මැසිඩෝනියාවේ පිලිප් රජු ග්‍රීසිය ආක්‍රමණය කරනවා. පිලිප් රජුගේ හදිසි මරණින් පසුව එතුමාගේ පුත් මහා ඇලෙක්සැන්ඩර් රජු ග්‍රීසිය අල්ලා එහි රජ වෙනවා. ඉතින් යාළුවනේ අද දවසේ වීඩියෝ එක අපි මෙතනින් නිමා කරමු. ඊළඟට ආර්ථිකය පාඩමත් සමග අපි හමු වෙමු. එහෙනම් ඔයාලට සුබ දවසක්. බයි.